සෞඛ්‍ය සේවාවේ වර්ධනයක්ද පසුගෑමක්ද මොකක්ද දකින්නේ? ඔව්. පැහැදිලිවම වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග සෞඛ්‍ය සේවාවේ තුල විශාල පිපිදීමක් වර්ධනයක් දකින්න ලැබෙනවා. මුලින්ම ගත්තොත් එහෙම සෞඛ්‍ය සේවාවේ බරපතල කාර්ය මණ්ඩල හිගයක් තිබුණා. ආණ්ඩුව පැමිණි වහාම විශේෂයෙන් ගත්තොත් හෙද සේවාවේ 3400කට ආසන්න කණ්ඩායමකට පත්වීම් ලබා දෙන්න කටයුතු කරා. මාස 8ක ප්‍රමාදයක් වෙලා තිබුණ කණ්ඩායමක් පුහුණුව ලබලා. ඉතින් එතනින් පස්සේ කණ්ඩායම් දෙකක් හෙද සේවාවේ බඳවා ගන්න කටයුතු කරා. ඊට අමතරව තවත් ට්‍රේනින් වෘත්තීන් ගණනාවක පිරිස් බඳවා ගන්න කටයුතු කරා. මේ ඊයේ පෙරේදා වෙන විටත් තවත් ස්පීච් තෙරපිස්ට්ලා ඒ වගේ විවිධ සේවාවන්ට අදාළ කණ්ඩායම් ගණනාවක පිරිස් බඳවා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩල හිගය කියන එකට ආණ්ඩුව සහ විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාගේ මැදිහත් වීම තුළ පිළිතුරු ලබා දෙන්න ඒ සඳහා විසඳුම් ලබා දෙන්න කටයුතු කරමින් තිබෙන තත්ත්වයක් අපි දැක්කා. ඒ වගේම තමයි රෝහල්වල උපකරණවල බරපතල හිගයක් තිබෙනවා. විශේෂයෙන්ම CT මැෂින්, MRI යන්ත්‍ර, අනිකුත් ස්කෑනින් මැෂින්, රසායනාගාර වලට අවශ්‍ය උපකරණ මේවා පහුගිය කාලවලදී ඉතාමත් විශාල වශයෙන් රෝහල් වලට ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. මීරිගම රෝහලේ මූත්‍රාගල් කුඩු කිරීම සම්බන්ධ ශල්‍යාගාරයක් ආරම්භ කරන්න කටයුතු කරන මේ අතර අන්න එවැනි විශාල පහසුකම් මේ රටේ සෞඛ්‍ය සේවාවට නොතිබුණු දේවල් ජනතාවට ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි දැක්කා පහුගිය කාලයක් මුළුල්ලේ බරපතල විදිහට අපේ සෞඛ්‍ය සේවාව තුළ ඖෂධ හිගයක් මතුවලා තිබුණා. ඖෂධ උපකරණ මේ හිගය බරපතල විදිහට තිබුණා. මේ නිසා විවිධ කේදනීය තත්ත්වයන්ට මේ රටේ රෝගීන්ට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට බරපතල අපහසුතාවයන්ට මුහුණ පාන්න සිද්ධ වුණා. අපි දැක්ක පහුගිය වසර තුල මේ වර්ෂයේත් ඒ හිගයන්ට පාත්‍ර වුණ හිගයන් පැවති ඖෂධ වර්ග උපකරණ මිලදී ගැනීම සඳහා වෙච්ච දැඩි මහන්සියකින් ඒවා මිලදී ගැනීමට ආණ්ඩුව පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් විශේෂයෙන්ම ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් කටයුතු කරමින් තිබෙනවා. ඒ තත්ත්වය තුළ මේ වන විට ගිය වසරවලට වඩා මේ වසරවල ඖෂධ හිගය කියන එක ඉතාමත් අඩුවෙන් තමයි දකින්න ලැබිලා තියෙන්නේ. ඉතින් අපි අඩුවෙන් කියන වචනේ මම පාවිච්චි කරන්නේ ඒකත් සම්පූර්ණයෙන්ම යම් ප්‍රමාණයකට නැති කරන්න තිබුණා. නමුත් සමහර නිලධාරීන්ගේ සමහර ඒ සම්බන්ධ වගකීම් තියෙන අඩුපාඩු නිසා ඔවුන්ගේ මැදිහත් වීමේ තියෙන දුර්වලතා නිසා ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා කියන එක පැහැදිලිවම කියන්න ඕන. මොකද අපි දන්නවා ඖෂධ ගෙන්වීම, බෙදා හැරීම ඇතුළු කාරණා ගණනාවකට ප්‍රධාන වශයෙන් වග කියන ස්ථානයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් මංශය. ඉතින් මේ වෛද්‍ය සැපයීම් මංශය හරහා තමයි පහුගිය කාලයේ මුළුල්ලේම දේශීයව නිෂ්පාදනය කරන ගෝස්, බැන්ඩේජ් ඇතුළු ඒ ශල්‍ය සැරහුම් වර්ග මිලදී ගැනීම කටයුතු කරන්නේ. ඉතින් අපි දැක්කා ඒක මේ වසරෙත් මේ වන විටත් බොහෝ රෝහල්වල ස්ථානවල ගෝස් සහ බැන්ඩේජ් වල යම් හිගයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේක ඇත්තටම ඇති නොවිය යුතු තත්ත්වයක්. මොකද මේකට හේතු වෙලා තියෙන්නේ දේශීයව නිපදවන ගෝස්, බැන්ඩේජ් මිලදී ගන්නවා වෛද්‍ය සැපයීම් මංශය විසින්. ඒවා විදේශීයව ගෙන්නන්නේ නැහැ. මෙවරත් දේශීය ආයතන දෙකක් තමයි සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරලා තිබුණේ. එකෙන් එක කණ්ඩායමකට ටෙන්ඩර් ලබා දෙනවා. ඊට අනතුරුව ටෙන්ඩර් නොලබුණ කණ්ඩායම විසින් ටෙන්ඩර් ලබා දුන්න කණ්ඩායමට විරුද්ධව නඩු පවරනවා. ඒ තත්ත්වය තුළ නඩුවක් ක්‍රියාත්මක වුණා. වෛද්‍ය සැපයීම් මංශය සිද්ධ කරේ ටෙන්ඩර් එක ගත්ත කට්ටියට වගේම අනිත් කට්ටියටත් ඒ දේවල් ගෙන්වීම සඳහා වෙච්ච අවසරය ලබා දෙන්න කටයුතු කරේ නැහැ. දැන් මේ වන විට ඒ ආයතන දෙකෙන්ම ගෝස් සහ ඒ බැන්ඩේජ් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා මේ නඩු කටයුත්ත නිසා. ඉතින් මේකට විකල්පයක් සකසා ගැනීමට වෛද්‍ය සැපයීම් මංශයට ඕනතරම් ඉඩ තිබුණා කියන එක තමයි අපේ අදහස. නමුත් ඒට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම තුළ තමයි අපි දකින්නේ ගෝස් සහ බැන්ඩේජ් වල හිගයක් ඇති වෙලා තියෙනවා. ඒක මේ රටේ අහිංසක රෝගීන්ට යම් පමණකට බලපාලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ කටයුත්තේදී වෛද්‍ය සැපයීම් මංශය පැත්තෙන් ඒ අධ්‍යක්ෂකවරයා ඇතුළු ඒ බලධාරීන්
කටයුතු කරලා තියෙන ආකාරය සම්බන්ධයෙන් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. වෘත්ති සමිති විදියට අපි ඒ සම්බන්ධයෙන් අපේ දැඩි විවේචනයක් ඉදිරිපත් කරනවා. අනිත් එක තමයි අපි දැක්කා ශල්‍ය ස්ප්‍රීති. ඒ කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් වල හිගයක් පහුගිය දවස්වල යම් ප්‍රමාණයකට මතුවලා තිබුණා. ශල්‍ය ස්ප්‍රීතුත් මිලදී ගන්නේ දේශීයව නිෂ්පාදනය කරන සමාගම් සහ ආයතන වලින්. ඉතින් ඒකවත් මිලදී ගන්න වෛද්‍ය සැපයීම් අංශය පැත්තෙන් කටයුතු කරලා තිබුණා. නමුත් ඒකට අදාළව ඒ නිෂ්පාදනය කරපු ස්ථානයේ සිට වෛද්‍ය සැපයීම් අංශයට ගෙනීම සඳහා වෙච්ච අවසර පත්‍රය පර්මිට් එක නිකුත් කරන්න යම් නිලධාරීන් පිරිසක් කටයුතු කරලා තිබුණේ නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ රෝහල් පද්ධතිය තුළ ශල්‍ය ස්ප්‍රීතු වල හිගයක් ඇති වෙලා තිබුණා. ඉතින් මෙව්වා කියන්නේ ඇත්තටම මේ ආණ්ඩුව වකිය යුතු එහෙම නැත්නම් සෞඛ්‍ය ඇමතිවරයා වකිය යුතු කාරණා නෙවෙයි. මේක ඒ සඳහා වෙච්ච අවශ්‍ය තරම් මුදල් ලබා දීලා තියෙනවා. අවසරයේ ඒ නීති ඒ සියල්ල සකසලා දීලා තියෙනවා. නමුත් ක්‍රියාත්මක වීමේදී සමහර නිලධාරීන්ගේ විවිධ අතපසු කිරීම එහෙම නැත්නම් නොසලකා හැරීම සහ වෙනත් සමහර අපි සැක කරනවා සමහර ආයතනත් එක්ක තියෙන විශේෂ හිතවත්කම් තියෙන්න පුළුවන්. ඒ කාරණා නිසා ඊට අදාළ ක්‍රියාවලියේ ඇතිවෙන මන්දගාමී තත්ත්වයන් නිසා ඒ දේවල් රෝහල් පද්ධතියට ලැබෙන්න අවශ්‍ය විදියට බෙදා හරින්න රෝගීන් දක්වා ඒක යාමට අවශ්‍ය කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙවැනි කාරණාත් මේ ඉදිරියේදී නිවැරදි කරගත්තොත් විශේෂයෙන්ම දැන් 2027 වර්ෂය සඳහා මේ වන විට ඖෂධ ඇස්තමේන්තු හදමින් තිබෙනවා. හැම රෝහලකින්ම හැම සෞඛ්‍ය ආයතනයකින්ම අවශ්‍ය ඖෂධ වර්ග, සැරවුම් වර්ග, ඉන්ජෙක්ෂන් වර්ග ඇතුළු මේ සියල්ලගේම අවශ්‍ය ප්‍රමාණයන් සම්බන්ධ තොරතුරු මේ වෙනකොට වෛද්‍ය සැපයීම් අංශයට ලබා දෙමින් තිබෙනවා. ඔවුන් තමයි මේක සම්බන්ධයෙන් අවසන් වාර්තාව හදන්නේ. ඒ වාර්තාව හදලා දේශීයව මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රමාණය දේශීයව මිලදී ගන්න ඔවුන් කටයුතු කරනවා. අනිකුත් ඒවා SPC ආයතනයට ලබා දෙනවා විදේශීයව ටෙන්ඩර් කැඳවලා මිලදී ගන්න. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය අපි විශ්වාස කරනවා මේ අවුරුද්දෙත් ඉතාමත් හොඳින් ඒ අවශ්‍ය පමණ අවශ්‍ය බරින් මැදිහත් වෙලා කටයුතු කිරීම තුළ ගිය අවුරුද්දේ යම් අතපසුවීමක් ඖෂධවල හිගයක් ඇති වුණා නම් ඒක නිවැරදි කරලා කටයුතු කරන්න හැකියාව ලැබෙනවා කියලා. ඒ නිසා අපි විශේෂයෙන්ම වෛද්‍ය සැපයීම් අංශයේ පැත්තෙන් ඒ වෙන අඩුපාඩු ඒ ප්‍රමාදයන් වහාම නිවැරදි කරලා එන වසරේ ඖෂධ ඇස්තමේන්තු කිරීමට සඳහා මේ රටේ රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ නිසි පරිදි බෙදා හැරීම සඳහා ඒ කටයුතු සිදු කරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි කරනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් රජයේ පැත්තෙන් ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඒ දේවල් නිසි විදියට ලබා දීලා තියෙනවා. ඒ තත්ත්වය තුළ අපි විශ්වාස කරනවා ඉදිරියේදී රෝහල් පද්ධතියේ ඖෂධ හිගේ උපකරණ හිගේ කියන එක අවම ප්‍රමාණයකටපත් වෙයි කියලා.